මරණය ඒක තමයි මේ ලෝකයේ උපදින ඕනෑම ජීවියෙකුට මුහුණ දෙන සිදුවන නිරපේක්ෂ වෙනස් කළ නොහැකි එකම සත්‍යය. සාමාන්‍යයෙන් අද කාලේ ජීවත් වන මිනිසුගේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 70ක හෝ 80ක් වැනි ඉතාමත් කෙටි කාලයකට සීමා වෙලා තියෙනවා. නමුත් ඔබට කවදා හරි හිතලා තියෙනවද මේ ස්වාභාවික ආයු කාලය අවුරුදු 150ක් දක්වා එහෙමත් නැත්නම් දැනට තියෙන කාලය වගේ දෙගුණයක් දක්වා දීර්ඝ කරගන්න මිනිසාට පුරුම වුණොත් මොන වගේ දෙයක් සිදු වේවිද කියලා. අපේ මුතුන් මිත්තන් ජීවත් වුණු කාලයට වඩා අද වෙද්දී වෛද්‍ය විද්‍යාව කොච්චර දියුණු වෙලා තිබුණත් මිනිසෙකු වයස අවුරුදු 100 සීමාව පසු කරන්නේ ඉතාමත් කලාතුරකින්. විද්‍යාවේ සහ තාක්ෂණයේ මේ ශීඝ්‍ර දියුණුවත් සමග වර්තමාන ලෝකයේ ඉන්න අතිශය දක්ෂ ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන් පිරිසක් රාත්‍රී දහවල් නොබලා එකම එක අද්භූත පරීක්ෂණයක නිරත වෙනවා. ඒ තමයි මිනිස් සිරුර වයසට යාම සම්පූර්ණයෙන්ම නතර කරන්නේ කොහොමද සහ නැවතත් මහලු සෛල තරුණ සෛල බවට පත් කරන්නේ කෙසේද යන්නයි. සෛලීය මට්ටමින් සහ ජානමය මට්ටමින් සිදුවන මේ අතිශය රහසිගත විද්‍යාත්මක කරුණු හෙළි කරගනිමින් මිනිසාගේ ආයු කාලය අවුරුදු 150ක් දක්වා දීර්ඝ කිරීමේ සිහිනය දැන් සැබෑවක් වෙමින් පවතිනවාද? නැත්නම් ඒ සෝබාදහමට එරෙහිව මිනිසා විසින් කරනු ලබන තවත් එක් නිෂ්ඵල භයානක සටනක් විතරක්ද? අද අපේ ෆැක්ට් කෝටෙක්ස් channel එක තුලින් අපි ඉතාමත් ගැඹුරින් සොයා බලන්නේ මිනිස් ඉතිහාසය සහ සමස්ත ලෝකයේම උඩු යටිකුරු කළ හැකි මේ මහා විද්‍යාත්මක අභිරහස පිළිබඳවයි. මුලින්ම අපි විද්‍යාත්මකව තේරුම් ගන්න ඕනේ අපේ සිරුර ඇත්තටම වයසට යන්නේ ඇයි කියලා. අපේ මුළු සිරුරම නිර්මාණය වෙලා තියෙන්නේ සෛල බිලියන ගණනක එකතුවෙන්. මේ සෑම සෛලයක් ඇතුළත්ම අපේ ප්‍රවේණික තොරතුරු වඩංගු DNA සහ ක්‍රෝමසෝම පවතිනවා. මේ ක්‍රෝමසෝම වල අග කෙළවරේ ආරක්ෂිත වැස්මක් වැනි කොටසක් පිහිටලා තියෙනවා. විද්‍යාත්මක භාෂාවෙන් මේවා හඳුන්වන්නේ ටෙලෝමියර කියලා. අපි දිනෙන් දින වයසට යනකොට අපේ සිරුරේ අලුත් සෛල නිපදවීම සඳහා පරණ සෛල නැවත නැවතත් බෙදීමට ලක් වෙනවා. මෙන්න මේ සෑම සෛල බෙදීමකදීම ක්‍රෝමසෝම අග තියෙන ටෙලෝමියර වල දිග ක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගන්නවා. සරලවම කිව්වොත් සපත්තුවක ලේස් එක කෙළවරේ තියෙන ප්ලාස්ටික් වැස්ම ගැලවිලා ගියාම ලේස් එක ගෙවි යනවා වගේ ටෙලෝමියර කෙටිවීම නිසා සෛලවල ක්‍රියාකාරීත්වය අඩපණ වෙනවා. මෙන්න මේ සෛලීය ක්ෂය වීම තමයි අපේ සිරුර ලෙඩ වෙන්න, සම රැලි වැටෙන්න සහ අවසානයේදී මහලු වී මිය යන්න බලපාන ප්‍රධානම රහස. නමුත් ලෝකයේ ඉන්න ජෛව විද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා පුදුමාකාර දෙයක්. ඒ තමයි ටෙලෝමරේස් කියලා හඳුන්වන විශේෂ එන්සයිමයක් හරහා මේ කෙටිවන ටෙලෝමියර නැවතත් වර්ධනය කරලා ඒවයි දිග වැඩි කරන්න පුළුවන් බව. රසායනාගාරය ඇතුලේ ඉන්න මියන් වැනි සතුන් යොදාගෙන කරපු පරීක්ෂණවලදී මේ ටෙලෝමරේස් එන්සයිමේ සක්‍රිය කිරීම මගින් ඔවුන්ගේ ආයු කාලය සාමාන්‍ය ප්‍රමාණයට වඩා කැපී පෙනෙන ලෙස ඉහළ නැංවීමට විද්‍යාඥයන්ට හැකි වී තිබෙනවා. එසේනම් මේ සරල තාක්ෂණය මිනිස් සිරුරට බද්ධ කරලා අපිට අවුරුදු 150ක් ජීවත් වෙන්න සලස්වන්න බැරියයි. අන්න එතනදී තමයි විද්‍යාව හමුවේ තියෙන ලොකුම සහ භයානකම ගැටලුව මතුවෙන්නේ. ටෙලෝමරේස් එන්සයිමය සිරුර ඇතුලේ ඕනෑවට වඩා සක්‍රිය වුණොත් සෛල තමන්ගේ පාලනයෙන් මිදිලා අසීමිත ලෙස සහ ඉතාමත් වේගයෙන් බෙදෙන්න පටන් ගන්නවා. වෛද්‍ය විද්‍යාවේදී අපි මේ අසීමිත සෛල බෙදීමට කියන්නේ පිළිකා කියලා. ඒ කියන්නේ වයසට යාම පාලනය කරන්න ගියොත් සිරුර පුරා පිළිකා සෛල වර්ධනය වීමේ අවදානම 100 ගුණයකින් වැඩි වෙනවා. නමුත් නූතන විද්‍යාව මේ බාධකය හමුවේ නතර වුණේ නැහැ. වර්තමානයේදී ලෝක ප්‍රකට හාවර්ඩ් වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්ය ඩේවිඩ් සින්ක්ලියා වැනි ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන් පවසන්නේ අමුතුම කතාවක්. ඔවුන්ට අනුව වයසට යාම කියන්නේ මිනිසාට අනිවාර්යෙන්ම උරුම විය යුතු ස්වාභාවික ක්‍රියාවලියක් නෙවෙයි. ඒ එක්තරා විදියක සුව කළ හැකි රෝගයක් විතරයි. ලෝකයේ තියෙන අනෙක් රෝග ඖෂධ මගින් සුව කළ හැකි නම් වයසට යාම කියන රෝගයත් අනිවාර්යෙන්ම සුව කරන්න පුළුවන්. ඔවුන් දැනටමත් මෙට්ෆෝමින් වැනි දියවැඩියාව සඳහා දෙන ඖෂධ සහ NAD+ නැමැති සෛලීය සංනිවේදන උත්තේජක රසායනිකයන් භාවිත කරමින් මිනිස් සිරුරේ අඩපණ වූ සෛල නැවතත් තරුණ මට්ටමට පත් කිරීමට සමත් වී තිබෙනවා. මෙහි මූලික අදහස වෙන්නේ සෛලවලට තමන්ගේ පැරණි තරුණ අවධිය පිළිබඳ තොරතුරු අමතක වී ඇති බවත් එය නැවත මතක් කර දීමෙන් සිරුර ස්වාභාවිකවම තරුණ කළ හැකි බවත්ය. මීට අමතරව ජාන ඉංජිනේරු විද්‍යාව මේ මහා පරීක්ෂණය සඳහා අතිශය විශාල දායකත්වයක් සපයනවා. මෑතකදී සොයාගත් CRISPR-Cas9 වැනි ජාන සංස්කරණ තාක්ෂණයන් හරහා මිනිස් සිරුරේ DNA වල අඩංගු ඕනෑම ජානයක් වෙනස් කිරීමේ හැකියාව දැන් විද්‍යාඥයන් සතුයි. රසායනාගාර පරීක්ෂණවලදී යම් යම් සතුන්ගේ වයසට යාමට බලපාන ජාන වෙනස් කිරීම මගින් ඔවුන්ගේ ආයු කාලය සාමාන්‍ය ප්‍රමාණයෙන් දෙගුණයක් කිරීමට දැනටමත් පරීක්ෂකයන් සමත් වෙලා තියෙනවා. මිනිස් සිරුරේ වයසට යාමට සහ සෛල දි รา පත් වීමට වග කියන ජාන හඳුනාගෙන ඒව සම්පූර්ණයෙන්ම නිෂ්ක්‍රිය කර සිරුරේ තරුණ බව රැක දෙන ජාන දිගු කාලීනව සක්‍රිය කර තැබීමට මේ CRISPR තාක්ෂණය අනාගතයේදී බහුලව භාවිත කිරීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතිනවා. මේ සාර්ථක වුවහොත් වයස අවුරුදු 80ක පසු වන පුද්ගලයෙකුගේ සිරුරේ ක්‍රියාකාරීත්වය අවුරුදු 30ක තරුණයෙකුගේ මට්ටමට පත් කිරීමට හැකියාව ලැබෙනවා. තවත් පැත්තකින් බලනකොට කෘත්‍රිම බුද්ධිය සහ නැනෝ තාක්ෂණය මේ ක්‍රියාවලිය තවත් වේගවත් කරලා තියෙනවා. අනාගතයේදී මිනිස් සිරුරේ ඇතුළත කළ හැකි අන්වීක්ෂී කුඩා නැනෝ රොබෝවරු නිර්මාණය වනු ඇත. මේ කුඩා රොබෝවරුන්ට පුළුවන් අපේ රුධිර සංසරණ පද්ධතිය හරහා ගමන් කරමින් සිරුරේ කොතනක හෝ සෛලයක් දි รา පත් වී හෝ ලෙඩ වී ඇතනම් යක්ෂණිකව අලුත් වෙඩියා කරන්න. එමෙන්ම හෘදය ආබාධ අංශභාගය වැනි මාරාන්තික තත්ත්වයන් ඇතිවීමට පෙර රුධිර නාලවල තැන්පත් වී ඇති මේ දේ ඉවත් කිරීමටත් මේ නැනෝ රොබෝවරුන්ට හැකියාව ලැබෙනවා. මේ අනුව බාහිර ලෙඩ රෝගවලින් සහ සෛලීය ක්ෂය වීමෙන් සිරුර සම්පූර්ණයෙන්ම ආරක්ෂා වන නිසා මිනිසෙකුට කිසිදු අපහසුවකින් තොරව වයස අවුරුදු 150 සීමාව දක්වා නිරෝගීව ජීවත් වීමේ මාවත විවෘත වෙනවා. විද්‍යාත්මක හා තාක්ෂණික පැත්තෙන් බැලුවොත් ඉදිරි දශක කිහිපය ඇතුළත මිනිසෙකුට අවුරුදු 150ක් ජීවත් වීමේ වෛද්‍ය විද්‍යාත්මක හැකියාව 100% පැහැදිලියයි. නමුත් මේ මහා තාක්ෂණික දියුණුවත් එක්කම මුළු මහත් මිනිස් සංසාතියටම සහ ලෝකයටම මුහුණ දෙන්න සිදුවන විහිසුණු සමාජීය සහ ආර්ථික ප්‍රශ්න මොනවාද? අපි ඒ ගැනත් ගැඹුරින් හිතන්න ඕනේ. පළමු සහ ප්‍රධානම ප්‍රශ්නය තමයි මේ වයසට යාම පාලනය කරන අධි තාක්ෂණික ප්‍රතිකාර ලෝකයේ ඉන්න සාමාන්‍ය දුප්පත් මිනිසුන්ට ලබා ගන්න පුළුවන් වේවිද කියන එක. අනිවාර්යෙන්ම නැහැ. මේව මුල් කාලයේදී අතිශය මිල අධික ඩොලර් මිලියන ගණන් වටිනා ප්‍රතිකාර ක්‍රමවලු නිසකයි. එහි ප්‍රතිඵලයක් විදිහට ලෝකයේ ඉන්න සුපිරි ධනවත් කෝටිපතියන් පමණක් මේ ප්‍රතිකාර ලබාගෙන අවුරුදු 150ක් හෝ ඊට වඩා වැඩි කාලයක් තරුණ පෙනුමින් ජීවත් වෙද්දී ලෝකයේ බහුතරයක් වන දුප්පත් සාමාන්‍ය මිනිසුන් තමන්ට ප්‍රතිකාර ගැනීමට මුදල් නොමැතිකම නිසා සාමාන්‍ය වයසේ
විසින් ලෙඩවී මියගනු ඇත. මෙය ලෝකයේ මෙතෙක් පැවති පන්ති භේදය සහ අසමානතාවය අතිශය දරුණු විහිසුණු මට්ටමකට ගෙන යන්න හේතු වෙනවා. මරණය කියන්නේ දුප්පත් පොහොසත් හැමෝටම පොදු දෙයක් වුවත් අනාගතයේදී සල්ලි තියන අයට මරණයත් සල්ලි වලට පාලනය කරන්න පුළුවන් තත්ත්වයක් උදා වෙනවා. දෙවනි බරපතලම ප්‍රශ්නය තමයි පෘථුවියේ ජනගහනය සහ සම්පත්තිංගය. දැනටමත් අපි පෘථුවියට ඔරොත්තු නොදෙන තරමට ලෝක ජනගහනය බිලියන ගණනින් ඉහළ ගොස් තිබෙනවා. පෘථුවියේ තියෙන සීමිත සම්පත් ප්‍රමාණය නිසා මිලියන සංඛ්‍යාත මිනිසුන් ආහාර සහ ජල හිඟයෙන් පීඩා විඳිනවා. මෙවැනි තත්ත්වයක් තුළ අලුතින් උපදින දරුවන් සංඛ්‍යාව එන්නෙන්නම වැඩි වෙද්දී වයසක මිනිසුන් මිය නොගොස් අවුරුදු 150ක් පුරා පෘථුවිය මත රැඳී සිටියහොත් සිදුවෙන්නේ කුමක්ද? පෘථුවියේ ඉඩකඩ, ආහාර, පිරිසිදු ජලය සහ බල ශක්තිය ඉතාමත් වේගයෙන් අවසන් වී යනු ඇත. රැචිග හිඟය සහ නිවාස හිඟය නිසා මුළු ලෝකයේම දරුණු යුද පිටියක් බවට පත් වෙන්න පුළුවන්. සෝබාදහම විසින් සාදන ලද චක්‍රයේ බිඳ දැමීම නිසා පෘථුවිය මිනිස් වාසයට නුසුදුසු නිරයක් බවට පත්වීම කිසිසේත්ම වැළැක්විය නොහැකිය. සෝබාදහම විසින් මිනිස් ආය තුළ සෑම ජීවියෙකුටම මෙවැනි ආයු කාල සීමාවන් පනවා ඇත්තේ ඉතාමත් පැහැදිලි හේතුවක් ඇතිවයි. උපත මෙන්ම මරණයද මේ සමස්ත විශ්වයේ සමතුලිතතාවය රකින ප්‍රධානතම සාධක දෙකක් වෙනවා. පැරණි පරම්පරාව මිය ගොස් අලුත් පරම්පරාවකට ලෝකේ බාර දීම පරිණාමයේ නියමයයි. නවීන තාක්ෂණයේ මිනිස් ආයු කාලය අවුරුදු 150ක් දක්වා දීර්ඝ කළ හැකි වුවත් සෝබාදහම නීතිවලට මේ ආකාරයෙන් අභියෝග කිරීමෙන් මිනිසා අවසානයේදී තමන්ගේම විනාශය ළඟා කරගනීවිද? නැත්නම් එය මිනිස් සංසාතිය විශ්වයේ ජය ගැනීම සඳහා තබන මීළඟ මහා පරිණාමීය පියවර වේවිද? ඔබ මොකද මේ ගැන හිතන්නේ? මිනිසා ඇත්තටම අවුරුදු 150ක් ජීවත් විය යුතුද? නැත්නම් ස්වාභාවිකව මිය යා යුතුද? ඔබේ වටිනා අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ විද්‍යාත්මක අභිරහස් නොවිසඳුණු ප්‍රශ්න සහ විශ්වයේ සැඟවුණු රහස් දිගටම සරලව සිංහලෙන් දැනගන්න අපේ ෆැක්ට් කෝටෙක්ස් channel එක දැන්ම subscribe කරලා එකතු වෙන්න. වීඩියෝකට like එකක් දාලා යාළුවන්ට බලන්න share කරන්න අමතක කරන්න එපා. නැවතත් මෙවැනිම කුතුහලයෙන් පිරි වටිනා විද්‍යාත්මක වීඩියෝවකින් ඉක්මනින්ම හමු වෙමු. ඔබ සැමට සුබ දවසක්.